මගේ නම වජිර පීරිස්. මම මහනුවර කිංසුඩ් විද්‍යාලයේ නාවලපිටිය අනුරුද්ධ කුමාර විද්‍යාලයේ හොරණ විද්‍යාරත්නයේ ඒ ඉස්කෝල තුනේම මං සේවය කරා ගුරුවරයෙක් හැටියට. දැන් රජයේ පාසලක තියෙන මූලිකම ගැටලුව තමයි අපි පැය 5යි වැඩ කරන්නේ. ඒ පැය 5නුත් හුඟක් වෙලාවට පැය 3ක් වගේ සඵල කාලයක් තමයි ළමයෙකුට අධ්‍යාපනය හදාරන්න පුළුවන් වෙන්නේ. ඒක මට හොඳටම තේරිලා තියෙන අවස්ථාවක්. අනිත් එක රජයේ පාසලක දකින්න පුළුවන් ප්‍රධාන අඩුව තමයි ළමයා පාඩම ඉගෙනගෙන ඉවරලා ගෙදර ගිහිල්ලා නැවත පෙර සූදානමක් නැහැ. පහුවෙන්දට ඔය ඉස්කෝලේ එනවා. ඉතින් ඒ ළමයි ඇත්තටම වින්දනයේ ලබන්නේ අධ්‍යාපනය ලැබලා නෙමෙයි. අර මග දිගට එන ටිකයි ආපහු මග දිගට යන ටිකයි යාළුවොත් එක්ක සෙල්ලම් කරන ටිකයි ඕක තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ. සිනර්ජි විනයත් විනෝදයත් සමග අධ්‍යාපනය